එක කාලෙක ගමරාල කෙනෙකුයි ගම මහගෙ කෙනෙකුයි හිටියා. මේ ගමරාල හරිම කම්මැලි. හැමදාම උදේට ගම මහගේ ලොකු හීල්බත් මැටි කෝප්පයක් බෙදලා ගමරාලට දෙනවා. ගමරාල ඒක කාලා හොඬරත පොරවාගෙන නිදා ගන්නවා. ඉතින් මේ නිසා ගෙදර අඩුපාදුත් බොහොමයි. මේ අතරේ රජ මාලිගාවේ ලොකු කරදරයක් වුණා. රජතුමාගේ දූ කුමාරි නහයි මල්ලෙටයක් හිර කරගෙන. ඊටාම දක්ෂ වෙදදුරන්ටත් මේ මල්ලැටය ගන්න බැරි වුණා. ඒ නිසා රජතුමා අනබෙරකාරයෙක් පිටත් කළා. රාජකුමාරිගේ නහයි හිර වෙලා තියෙන මල්ලැටේ ගන්න කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන්නවා. මල්ලැටේ ගන්න බැරි වුණොත් ඇතා ලවා පාග වෙලා මරනවා කියලා අනබෙරෙන් කියවුණා. මේ අනබෙරේ ඇහුණ ගම මහගේ අනබෙරකාරයාට කතා කරලා කිව්වා ගමරාලට නම් ඔය මල්ලැටේ ගන්න එක ඒතරම් දෙයක් නෙවෙයි කියලා. අනබෙරකාරයාත් බොහොම සතුටු වෙලා ගමරාලව ඇහැරවගෙන රජමාලිගාවට යන්න පිටත් වුණා. ගමරාලත් වෙවුල අනබෙරකාරයා පස්සෙන් ගියා. ඒ යන පාරේ කාටදෝ පෑගිලා කක්කුට්ටෙක් මැරිලා ඉන්නවා ගමරාල දැක්කා. තව ටිකකින් මටත් වෙන්නේ මේකමනේ කියලා හිතුණු ගමරාලට ඇටකටු චුරුස් කක්කුටුញරස් කියලා කියවුණා. තව ටික දුරක් යනකොට පඳුරක් අස්සේ හිටපු හාවෙක් ගමරාලගේ කකුල් අස්සෙන් පැනලා දිව්ව පාරට ගමරාල බිම වැටුණා. හාවා කල අකල විකල කියමින් නැගිට්ට ගමරාල කකුලකුත් කොරගහමින් මාලිගාවට ගියා. රජතුමා ඉදිරියට ගිය අනබෙරකාරයා ගමරාල ගැන රජ්ජුරුවන්ට කිව්වා. ගමරාලව කුමරිය ළඟට එක්ක ගියා. දැන් තියෙන්නේ ගමරාලට කුමාරිගේ නහයි හිර වෙලා තියෙන මල්ලැටය ගන්න එක. රජතුමා ගමරාල දිහාට හැරිලා කිව්වා, "ඔහේ මගේ දූ කුමාරියගේ නහයි හිර වෙලා තියෙන මල්ලැටය ගත්තොත් ඇතෙක් බරට තෑගි දෙනවා. හැබැයි එහෙම බැරි වුණොත් මරණය තමා." ගමරාල දන්න වෙදකමක් නෑනේ. ගමරාලට හීන් දාඩිය දැම්මා. දස අතේ කල්පනා කරා. දැන් මොනවා කරන්නද? බොරුවට හරි මන්තරයක් කියනවා කියලා හිතාගත්තා. ගමරාල වෙවුලා ඇටකටු චුරුස් කක්කුටුញරස්. හාවා කල අකල විකල. මේ මරණෙන් බේරුණොත් නම් තවත් නොකමි හීල්බත් දංකුඩ කියලා මන්තරයක් වගේ කියන්න පටන් ගත්තා. මේ විහිළු මන්තරේට කුමරියට බකස් ගාලා hina ගිය පාරට නහයි හිර වෙලා තිබුණ මල්ලෙටේ එළියට විසි වුණා. රජතුමාට හරිම සතුටුයි. ඉතින් රජතුමා පොරොන්දු වෙච්ච විදිහටම ගමරාලට ඇතෙක් බරට වස්තුව දීලා ගමට පිටත් කළා. එදා ඉඳලා ගමරාල එයාගේ හාමිනේ එක්ක බොහෝම සතුටින් ජීවත් වුණා.